සන්ධි වල වේදනාව නිසා පීඩාවෙන් සිටින කෙනෙක් තෝපත් එහෙනම් මේ වීඩියෝ එක ස්කිප් නොකර අවසාන වෙනකම්ම බලන්න. අපේ ශරීරයේ සන්ධි තියෙනවනේ. අස්ථි දෙකක් හෝ කීපයක් එකට එකතු වෙන තැනකට අපි කියනවා සන්ධියක් කියලා නේද? එතකොට අපි හිතමු මේ අස්ථි දෙකක් එකට එකතු වෙලා හැදෙන සන්ධියක් ජොයින්ට් එකක් ගැන අපි කල්පනා කරමු. එතකොට දැන් මේ අස්ථි දෙක එකට සම්බන්ධ වෙන තැන කාටිලේජ් එකක් තියෙනවා. මේක හරියට කුෂන් එකක් වගේ. එතකොට මේ අස්ථි දෙක එකට ඇතිල්ලිලා ගෙවිලා යන එක වළක්වන්න මේ කියන කාටිලේජ් එක වැදගත් වෙනවා. මේ අස්ථි දෙක තදින් බැඳලා තියාගන්න ලිගමන්ට්ස්, ටෙන්ඩන්ස් වැදගත් වෙනවා. ඉතින් ටෙන්ඩන්ස්, ලිගමන්ට්ස් වලින් මේ අස්ථි දෙක තදින් බැඳලා තියාගන්නවා. ඉතින් ඊට අමතරව මේ ව්‍යුහය වට කරලා මාංශ පේශී එත් එක්කම ස්කින් එක සම තියෙනවා. දැන් මේ කියපු සන්ධිය හැදිලා තියෙන කාටිලේජ් වේවා, ලිගමන්ට්ස් වේවා, ටෙන්ඩන්ස් වේවා, එහෙම නැත්නම් මස්ල් වේවා මේ ඕනම ව්‍යුහයක යම්කිසි වෙනස්කමක් යම්කිසි බලපෑමක් මේ කියන ව්‍යුහයන් වලට ඇති වුණොතින් ප්‍රධාන වශයෙන්ම ඒක සන්ධියේ ක්‍රියාකාරීත්වයට තමයි බලපෑම ඇති කරන්නේ. එතකොට මේ කියන தත්ත්වය අපිට රෝගීන් වෙලා කියන්නේ නිකන් ඉන්නකොට ડોක්ටර් රිදෙන්නේ නැහැ. නමුත් පඩිපෙලක් නගිනකොට බහිනකොට තමයි කැක්කුම තියෙන්නේ. මෙන්න මේ විදිහට අපිට ඇවිල්ලා කියන ડોක්ටර් සන්ධියේ ක්‍රියාකාරීත්වයේ තියෙන වෙලාවට තමයි තදබල වේදනාවක් දැනෙන්නේ. ඉතින් මෙහිම බලපෑමක් මේ ආශ්‍රිත ව්‍යුහයන්ට ඇති වෙනකොට ඒ ආශ්‍රිතව ප්‍රදාහ තත්ත්වයක් ඇති වෙනවා. අපි කියන්නේ ඉන්ෆ්ලමේෂන් එකක් කියලා. ඉතින් මේ වගේ දෙයක් වෙනකොට අපේ ශරීරය පුංචි ඉඟි දෙන්න පටන් ගන්නවා. දැන් ඔන්න ඔයාලට පොඩි ගැටලුවක් වහාම පරීක්ෂා කරගන්න කියලා අපිට පුංචි ඉඟි දෙන්න පටන් ගන්නවා. එම ස්ථානයේ තදබල වේදනාවක් ඉඟියක් විදිහට ලැබෙනවා. එහෙමත් නැත්නම් එම ස්ථානයේ ඉදිමුමක්, එහෙමත් නැත්නම් රතු වීමක්, එහෙම නැත්නම් එම ස්ථානයේ උෂ්ණත්වයේ වැඩිවීමක්, ඉහළ යාමක් විදිහට මේ විදිහට ඉඟි දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ඉඟි දෙනකොට අපේ කට්ටිය මොකද්ද කරන්නේ? ගෙදර තියෙන බාම් එකක්, අහුවෙන බාම් එකක්, අහුවෙන තෙල් එකක් පාවිච්චි කරලා මේකට ඇප්ලයි කරලා తాවකාලික සහනයක් බලාපොරොත්තු වෙනවා. සමහර විට ඔයා පාවිච්චි කරන මේ තෙල් එක ඒ ස්ථානිකව ඒ අවස්ථාවට ගැලපෙනවද නැද්ද දන්නේ නැහැ ඔබ. ඒ බාම් එකෙන් සමහර වෙලාවට తాවකාලික සුවයක් විතරයි ලැබෙන්නේ. ඉතින් මේ කියන දේවල් එක්ක ඔයා කාලයත් එක්ක මේක නොසලකා හැරලා අවසානයේ කාලයක් ගත වෙලා ඔයාට මේ කියන தත්ත්වය නිදන්ගත තත්ත්වයක් බවට බරපතල තත්ත්වයක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි ඔබ ප්‍රතිකාර සඳහා ගොඩක් වෙලාවට යොමු වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක කරන්න හේතුවත් ඒක. මොකද ආයුර්වේද ප්‍රතිකාර සඳහා ගොඩක් වෙලාවට යොමු වෙන්නේ කාලයක් ගත වෙලා මේක නිදන්ගත තත්ත්වයට පත් වුණාට පස්සේ අවුරුදු ගාණක් ගත වුණාට පස්සේ. ඉතින් ඒ නිසාම තමයි මේ වීඩියෝ එක අපි ඔබට අද එකතු කරන්න හිතුවේ, කල්පනා කරේ. ඉතින් මේ වගේ ඉඟි දෙන්න පටන් ගන්නකොට ඔබ වහාම ප්‍රතිකාර සඳහා යොමු වෙන ඔබට පුළුවන්කම තියෙනවා. ඉතාමත්ම කෙටි කාලයකින් ඔබට මේ තත්ත්වය සුව කරගන්න. ඉතින් මේ වීඩියෝ එක හැකියතාක් ෂෙයා කරන්න ගොඩක් අයට වැදගත් වෙයි. මේ වගේ තත්ත්වයක් ඔබට මතුවෙනකොට වහාම ප්‍රතිකාර සඳහා යොමු වෙලා ඉතාමත් ඉක්මනින් සුවපත් වෙන්නට කටයුතු කරගන්න.